මේ දවස්වල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීගය දවසින් දවස ඉතා උණුසුම් වෙමින් පවතිනවා. මේ වලට තරග 20ක් අවසන් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා සුපිරි පිතිකරු වන කඩුළු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පෙෂාවර් ශාල්මී කණ්ඩායමට ක්‍රීඩා කරන අතර පසුගිය තරගයේදී සුපිරි ශතකයක් සමගින් තරගයේ වීරයා වූ කුසල් මෙන්ඩිස් වාර්තා පිට වාර්තා රැසකට හිමිකම් කියනට සමත් වුණා. ඉන් නොනැතුණු මෙන්ඩිස් ඊයේ ලාහෝර් කණ්ඩායමට එරෙහිව සමග පැවති තරගයේදී ඉතා විශිෂ්ට පිතිකරණයක් දියත් කිරීමට සමත් වුණා. එම තරගයේ කාසියේ වාසිදිනා පළමු පන්දුවට පහර දීමට කුසල් මෙන්ඩිස් ඇතුළු ශල්මී කණ්ඩායමට ආරාධනා කිරීමට ෂහින් අප්‍රෙඩි තීරණය කරනවා. තරග කිහිපයක් බංකුවේ සිටි දුනිත් තෙල්ලාලගේද මෙවර ලාහෝර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සමන්විත වුණා. ලාහෝර් ආරාධනයෙන් ඉනිම ඇරඹූ ශල්මී ක්‍රීඩකයෝ පන්දු වාර 20 අවසන් කරේ කඩලු 7කට ලකුණු 173ක් රැස් කරමින්. පෙර තරගයේ හොඳම සමත්තාවයකට හිමිකම් කියූ බාබර් සහ කුසල් මෙන්ඩිස් නැවතත් ශතක සමත්තාවයක් එක් කිරීමට සමත් වීමද කැපී පෙනුණා. පිට තරග දෙකකදී ශතක සමත්තාවයක් එක් කළ පළමු ක්‍රීඩකයන් දෙපළද මොවුන් දෙදෙනා වෙනවා. අති විශිෂ්ට ඉනිමක් රැස් කළ කුසල් මෙන්ඩිස් පන්දු 48කින් ලකුණු 74ක් රැස් කළේ දැවැන්ත 6 පහර 4ක් සමගින් පාකිස්තාන සුපර් ලීගය උඩු යටිකුරු කරමින්. කෙසේ නමුත් මෙම තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් තෙල්ලාලගේ දැඩි ප්‍රහාරයකට ලක් වුණා. පිළිතුරින්ම ක්‍රීඩා කර ලාහෝර් ක්‍රීඩකයන් ලකුණු 97කට සීලුත්ම ක්‍රීඩකයන් දැවී ගිය අතර මෙවර තරගාවලියේ තරග 4ක් ක්‍රීඩා කර කුසල් මෙන්ඩිස් තරග දෙකකම තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමටද සමත් වුණා. කුසල් මෙන්ඩිස් පාකිස්තානයේ හොල්ලාදී ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංග නැවතත් තම ආරාධ ශතකය ආසන්නයටම පැමිණ දැවී ගියා. පිට තරග තුනකදී ලකුණු 40 සීමාව ඉක්මවාත් කැපී පෙනුණා. පැතුම් නිස්සංග මෙවර ලකුණු 41ක් ලබා සිටියේදී ඩෙවල් ඩ්‍රිස් අතර උඩපන්දුව ලබා දෙමින් දැවී ගිය අතර මේ සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය හරහා විවිධ මත පළ කර තිබූ අතර සමහරු පවසා තිබුණේ ඉන්දියාව විසින් පැතුම් නිස්සංගට කොඩි විනයක් කර ඇති බවටයි.